මාස ගාණක් මේ විලා ඉන්නේ ගෙවල් වල බල්ල පුස්ස වතුර දාන් වෙලා තිබුණා. මට තේරෙනවා. කට්ටිය නම් කියන්නේ මේ විලේ ලොකු සතෙක් ඉන්නවා කියලා. එදා ආපු පණිවිඩේ හැටියට නම් මම හිතාගත්තා මේ රෙස්කියු එක නම් වෙනදා වගේ සරල සාමාන්‍ය එකක් වෙන එකක් නැහැ කියලා. බල්ලෙක් වල්ලගෙන යෝධ පිඹුරෙක් විල ඇතුළට ගිහිල්ලා. ඉතින් අපි ගියා අඩි 12ක් දිග කිලෝ 35කටත් වඩා බර ඒ යෝධයාට මුණ දෙන්න. සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න සර්පලෝකේ නොදන්නා තොරතුරු ගොඩක් අරගෙන මම ආවා වෙනම් view YouTube channel එකකින්. ඉතින් අද දවසේදීත් ඔයාලට ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරන්න මේ වගේ සර්පලෝකේ නොදන්නා තොරතුරු දේවල් දැනගන්න මාත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. ඉතින් ඔයත් සර්පයන්ව ආරක්ෂා කරගන්න කැමති කෙනෙක් නම් මේ සෝබා දහමට ආදරය කරන කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා බොහොමත් ආදරෙන් මතක් කරනවා. ඉතින් අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අඩි 12ක් දිග කිලෝ 35කටත් වඩා බර මම කරපු rescue එකක් ගැන කතා කරන්න. යාළුවනේ අපි මෙතනට යනකොටත් මිනිස්සු කීප දෙනෙක්ම වට වෙලා පිඹුරා මේ විලේ කොතනද ඉන්නේ කියලා හරියටම හොයාගෙන තමයි තිබුණේ. පිඹුරා හිටියේ හරියටම වතුර විලේ අයිනකට වෙලා. එයා මැරිච්ච බල්ලත් ඔතාගෙන තමයි හිටියේ. මම මෙතනට සම්බන්ධ වෙනකම්ම මම දැනන් හිටියේ නෑ පිඹුරා කොච්චරක් විශාල සතෙක්ද කියලා. ඉතින් මම හිතුවේ සාමාන්‍යයෙන් අඩි 6-7ක පිඹුරෙක් තමයි මෙතන ඉන්නේ කියලා. ඇත්තටම ගිහිලා බලනකොට ඊටමත් දැවැන්ත පිඹුරෙක්. කොහොම හරි මම මුලින්ම දැක්කේ මේ පිඹුරාගේ ශරීරයේ කොටසකුයි බල්ලෙක්ගේ කකුලකුයි විතරයි. සාමාන්‍යයෙන් බල්ලත් තරමක් විශාල කෙනෙක් හින්දා මම ඇත්තටම හිතුවේ පිඹුරාගේ ඇඟ හිල් වෙලා ගිලපු ගොදුර එළියට ඇවිල්ලා කියලා. නමුත් ටික වෙලාවක් බලන් ඉන්නකොට තේරුණා ඇත්තටම මේ සතා තාමත් ගොදුර අරගෙන නැහැ, ගොදුර ගිලලා නැහැ. තාමත් බල්ලව ඔතාගෙන විතරයි ඉන්නේ කියලා. ඉතින් යාළුවනේ මම මේ රෙස්කියු එකට සම්බන්ධ වුණේ මගේ යාළුවෙක් කරපු දැනුම් දීමක් මත. ගමක ගෙදරකට වතුර ගන්න හදපු විලක් ඇතුලේ ලොකු පිඹුරෙක් මාස ගාණක් තිස්සේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් වටපිටාවේ ගෙවල් වල බල්ලෝ පූසෝ සෑහෙන දෙනෙක් මේ සතා ගිලලා තියෙනවා. ඉතින් මෙයා දඩේමිය ගිහපු අවස්ථා කිහිපයකදීම එක වතාවක් මෝල් ගහකින් ගොටි කාලා තිබුණා. තවත් අවස්ථාවකදී මන්නකින් කොටන්න ගිහිල්ලා තිබුණා. තවත් අවස්ථාවක් තිබුණා මෙයා බල්ලෙක්ව වෙලාගෙන ඉන්නකොට බල්ලව බේරගන්න මිනිස්සු කිහිප දෙනෙක්ම මෙයාට පොළු වලින් ගහලා තිබුණා. ඉතින් කොහොම හරි තවත් අවස්ථාවක් මෙයාට ජීවත් වෙන්න ඉතුරු වෙයි කියලා කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. තමන්ගේ සුරතලට අනතුරක් කරනකම් මිනිස්සෙට කිසිසේත්ම බලාගෙන ඉන්න බෑ. නමුත් අපි දැනගන්න ඕන මේ සතා කරන්නේ පාරිසරික සමතුලිතත්වය. මේක තමයි ස්වභාවික දේ. බල්ලව නම් මෙරිද බල්ලව ගන්න. බල්ල වතුරකදී කොහොමද මරනවනේ? මේ කොහොමද වෙන්නේ? පොඩ්ඩක් වොන්න මෙතනින් මර වීඩියෝ කරන් දෙන්න. ඉතින් කොහොම හරි මම ටිකෙන් ටික සතා ගාවට ලං වුණා. නොහිතන විදිහට සතා දෙපාරක් තුන් පාරක්ම මට ඇටැක් කරා. එනවනේ. ඔව්. එරක් කරනවද? දෙතුන් පාරක් මාව කන්න පැන්නට පස්සේ කොහොම හරි මම බේරිලා මෙයාව ළඟට ඇදලා අරගෙන නැට්ටෙන් අල්ලගෙන ඌරෙන් උඩට අරන් එන්න හැදුවා. ඇත්තටම මම මේ වෙලාවේ තමයි මෙයා කොච්චරක් ලොකු සතෙක්ද කියලා හරියටම දැක්කේ. වැඩේ කියන්නේ ඒ දවසේ මගේ එක අතක ඇඟිල්ලකුත් තුවාල වෙලා තිබුණේ. මට මේ ගහල්ල ගත්තා නම් මං ෂේප් එක එනවා. අයියා ඉතින් අතනේ අම්මට තේ. ඔයාට ඒකත් කේස් එකක් නේ. හුක් එකකෝ. ඉතින් ඒ වෙලාවේ අතේ තුවාලෙත් එක්ක මට කිසිම දෙයක් කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. උදව්වක් ගන්නවත් කාටවත් එන්න කියන විදියකුත් නැහැ. වටේම හිටිය ගෑනු අය විතරයි. ඉතින් අපි දන්නවනේ ගෑනු අය සර්පයන්ට කොහොමත් බයයි. එයාලා ඉතින් ළඟට කෙට්ටු වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි පාර මෙයාව ඇදලා කොහොම හරි උඩට ඇදලා ගත්තා. නමුත් ඉතින් මගේ grip එක ගැලවුණා. ගැලවිලා ආයෙත් පල්ලෙහා වතුරට මැදිලා ගියා. ඉතින් කොහොම හරි මම ආයෙත් පැනලා මෙයාව අල්ලගත්තා. නමුත් ඒ තැනදී තිබ්බේ ගොඩක්ම කොහිල ගාලක් තමයි එතන තිබුණේ. ඉතින් මට ඒ තැනදී ආයෙත් අතේ කොහිල කටුත් යනුණා. ඉතින් එහෙම කොහොම හරි නැවතත් මේ සතා මගේ අතින් බේරිලා ගියා. ඉතින් කොහොම හරි මෙයා අවස්ථා දෙකකදීම මගේ අතින් ගිලිහිලා ගියා. ඇත්තට මේ අවස්ථාවේදී මට මෙයාව හරියටම grip කරගන්න බැරි නිසා මොකද මගේ අතේ තුවාලයක් නිසා මට මෙයාව ගිලුණේ. මෙතනින් පස්සේ තමයි පැය 3කටත් වඩා අධික කාලයක්
දිග මිෂන් එක පටන් ගත්තේ. ඉතින් මේ වීඩියෝ එක පැය ගාණක් දිග වීඩියෝ එකක්. මොකද පැය 3කටත් වැඩි කාලයක් මට මේ තැන රැඳිලා ඉන්න උනා මේ සතාව කොහොම හරි මෙතනින් අයින් කරගන්න. ප්‍රධානම හේතුව මම ඔයාලට මුලින්ම කිව්වා. මොකද මේ සතාට ජීවත් වෙන්න තවත් අවස්ථාවක් හම්බ වෙයි කියලා කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. මොකද අවස්ථා කීපයකදීම මෙයාට පහර දීලා තිබුණා වටපිටාවේ ඉන්න බල්ලෝ පූසෝ දැන් බල්ලෝ දෙතුන් දෙනෙක් දෙනෙක් කරගන්න කියපු අවස්ථාවල් වලදී. බල්ලෝ ගිල ඕන චූට් පෙට්ටියව කඩ මදිට ඔව් අර ලොකු කෙනෙක් ඉන්නේ බල්ලා ලොකු කෙනෙක් ඉන්නේ නෑ මේ චූට් පෙට්ටියක් මල්ලි නෑ චූටි නෑ බල්ලා ලොකු කෙනෙක් ආයෙ තව එකෙක් වෙන කොයි හරි ඔව් බල්ලා චූටි කෙනෙක් නෙවෙයි එහෙනම් දෙන්නෙක් ඇති ඔව් කලු එකක් තියෙනවා වෙන කොහෙන් හරි අල්ල එන්න උඩින් එනවනේ මලංගි මල්ලි ඔක දිරලා උතන ලෙස්සනවා ඉතින් කොහොම හරි විඩේට මෙයා මේ විල වටෙන්ම එක එක තැන් වලින් ඔළුව දදා හිටියා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ ලොකු පරිශ්‍රමයක් දරලා තමයි මේ සතාව මේ තැනින් අයින් කරගත්තේ. මොකද මෙයාට තවත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ කියන එක කීප දෙනෙක් මේ වෙනකොටත් කියලා තිබුණේ අපිට. ඉතින් කොහොම හරි ඔන්න යාව කැච් කරගන්න ටයිම් එකක් ආවා. මේ පැය දෙකකටත් වැඩි කාලයකට පස්සේ තමයි මෙන්න මේ තැනින් මෙයා මතුවුනේ. රෙස්කියු එකක් බලලා ගන්න ඕන ෆීල් එක ඩැමේජ් නොකර මම මෙතනින් ඉස්සරහට කතා නොකර ඉන්නම්. ඉතින් මම හැමෝටම ආදරෙන් මතක් කරනවා මේ වීඩියෝ එක දිගටම නරඹන්න කියලා. ගිහින් බලන්න මම යද්දි මෙයානේ කන්නේ නෑනේ රහයක් ඇති දෙන්න බැයිද අතුවත් එක අල්ලුවා ඔතනවද මන්දා Brownie man. අම්මෙන් ටික බඳින්න කියලා බල්ලෝ ටික අයින් කරන්න ඕනේ නැත්තම් බල්ලෝ ඉවරයි ඈ හැවත් ළඟදී තමයි මේ මාරු කරලා තියෙන්නේ. හැව ඇති ඔය කොතුමයි ෆෝන් එකක් ගෙනත් දෙන්න. මගේ මේක උඩ තියෙන. මේ කවරේට දාන්න බැරි වෙන්නේ මල්ලි. මේ කවරේට දාන්න බැරි වෙන්නේ. තුවාල වෙලා මල්ලි අතන. ඔය මේක උඩ තියෙන්නේ මගේ. ෆිල්ටරේ උඩ. නැද්ද? ඔළුව අල්ල ගත්තා නම් හරි නේ මල්ලි. එනවා ඔළුව. මම රිද්දලා නේ මම නෝමල් අල්ලන් ඉන්නේ මෙයාව. ඔව් නෑ නෑ මං කිව්වා අල්ලගත්තේ ඔළුවනේ ටක් ගාලා අතන ඉන්නේ වලේ. නෑ නැත්නම් අල්ලලා ඒ වෙලාවේ ගන්න බැරි වුණේ අපිට මොකද මෙයාත් එක්ක අපිට අමාරු. මල්ගමේ අල්ප එක කොච්චර දිගද? මල්ගමේ අල්ප එක කොච්චර දිගද?
මල්ලි මෙහෙන මල්ලි. මේ අනේ තව අම්මේ තව ලොකු කවරයක් වුණා නේද? මේ මොහොත වෙනකොට මේ වීඩියෝ එක නරඹන කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ ලොකු සතෙක් මේ වගේ කවර එකට දාලා මේ සතාට ලොකු හානියක් කරනවා කියලා. ඇත්තටම තේරුම් ගන්න ඕන අපි මේ සතා තවත් දවසක් හෝ දෙකක් ඒ තනම ජීවත් වුණා. එහෙම නැත්නම් ගෙදරකට ගියා නම් බල්ලෙක්ව හරි පූසෙක්ව හරි ගුදුරු කරගන්න ගියා නම් අනිවාර්යෙන් මෙයාට පීපාරක් ගහලා අනිවාර්යෙන් මරලා දානවා. ඉතින් මේ සතාට අවම හානියක් වෙන විදිහට ඇත්තටම මේ සත්තු ලොකු ඉඩ ප්‍රමාණයක ජීවත් වෙන කොටසක් නෙවෙයි. ජීවින් කොටසක් නෙවෙයි. මෙයාලා ඊටමත් සීමිත කෙටි ඉඩක ජීවත් වෙන සත්වයින් කොටසක්. ඉතින් මේ කවරදී අපි දාන්නේ ප්‍රවාහණයට පහසු වෙන්න සහ අපිට අනුතරක් නොවෙන්න. ඉතින් කිලෝ 35කටත් වැඩි බර සතෙක්. ඉතින් මෙයාව ප්‍රවාහණය කරගන්න අපිට වෙනම දෙයක් තිබුණේ නැහැ. ඉතින් කවරයක් තමයි පහසුම දේ අපිටත් එයාටත් අනුතරක් නොවෙන්න අරයි යන්න. නේ මෙයාම තමයි අල්ලගත්තනේ කල්තිය. මෙයාව මෙහෙම අමාරුයි අයියේ. නෑ එයා හැදෙයි නේද? ඒක තමයි පොඩ්ඩක් ටික වෙලා තියමුනේ. නෑ අපි බලමු. ඒතර හැදෙයි. යාට හැදෙන්න ඉඩ මදි. ඇත්තෙන්ම ඒ වෙලාව වෙනකොට මටත් මේ කවර ගැන සැටිස් එකක් තිබුණේ නැහැ. මම හිතුවේ ඇත්තටම මේ කවර මෙයාට ඉඳ මදි වෙයි කියලා. ඉතින් අපිට වෙන කරන්න දෙයක්වත් නැහැ. මෙයාව දාන්න තරම් ලොකු භාජනයක්වත් නැහැ. ඒ අවස්ථාවේදී අපිට වෙන කවරයකට දැම්මත් මේ විදිහම තමයි. ඉතින් අපිට කරන්න පුළුවන් සොලියුෂන් එක විදිහට අපි කට කිට්ටුවෙන්ම කවරේ ගැට ගැහුවා. එතකොට එයාට පුළුවන් එයාගේ ශරීරය මූව් කරලා එයාට අවශ්‍ය කරන රටාව, ඒ කියන්නේ එයාට අවශ්‍ය කරන විදිහට ශරීරය හදාගන්න ඉඩ තියෙන විදිහට අපි කවර ටිකක් කට මුලින්ම ගැට ගහලා තමයි මෙයාව සූදානම් කරගත්තේ අරයි යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මිෂන් එක කම්ප්ලීට් වුණේ. ඉතින් මේ සතාටත් අවම හානියක් සිද්ධ වෙන පරිදි අපිටත් හානියක් නොවෙන්න වටපිටාවේ මිනිසුන්ට සහ සතුන්ට හානියක් නොවෙන්න අපි එයාව එතනින් නිදහස් කරගත්තා. නිදහස් කරගෙන මෙයාට සුදුසුම පරිසරයක් වෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මෙයාව නිදහස් කරලා දැම්මා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මෙයාව රිලීස් කරන ඒ කැලේට නිදහස් කරන වීඩියෝ එකත් ඉදිරි දවසකදී දෙන්න. මම තතරලා ගියා යොතරට පස්සේ ආය අපිට ගොදුරු කරගත්ත බල්ලගේ ඡායාරූප කිහිපයකුත් අපි ඒ තැනදී ගත්තා. ඉතින් මම මේ ඡායාරූප කිහිපයත් ඔයාලත් එක්ක බෙදා ගන්නම් මේ තැනදී. මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටපු ඔයාට සර්පයෝ ගැන හිතෙන්නේ මොකක්ද? මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාට තියෙන අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. සර්ප ලෝකේ නොදන්නා තොරතුරු ගොඩක් අරගෙන මම එනවා ඊළඟ දවසෙත් ඔයා ගාවට. ඉතින් බොහොමත් ආදරෙන් මතක් කරනවා වෙනම් වී YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් දවසක අපි වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් යාළුවෝ හැමෝටම.